ආයුබෝවන් දුවේ පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 7 ශ්‍රේණිය වර්ගඵලය කියන පාඩමේ 17 තුන අභ්‍යාසය කොහොමද කරන්න කියලා. මේ වගේ පෙළ පොතේ අමාරු පාඩම් වල අභ්‍යාස කරන විදිය බලා ගන්න channel එකත් subscribe කරලා තියාගන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 1 ඍජු කෝණාශ්‍ර කිහිපයකට වෙන් කළ හැකි සංයුක්ත රූප කිහිපයක් මෙහි දැක්වේ. පහත සඳහන් රූප අභ්‍යාස පොතේ පිටපත් කරගෙන ඒවායේ වර්ගඵලය සොයන්න. මෙන්න මේ පින්තූරවල වර්ගඵලය හොයන්නලු. දැන් මේක සංයුක්ත තල රූපයක්නේ. අපි සංයුක්ත තල රූපයක් කියලා කියන්නේ තල රූප දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදිලා තියෙන තල රූපයකට අපි කියනවා සංයුක්ත තල රූපයක් කියලා. සංයුක්ත තල රූපයක වර්ගඵලය හොයන්න නම් අපි කරන්න ඕනේ මේ තල රූපය වෙන් කරගන්න ඕනේ දෙකකට හෝ කිහිපයකට. මට පුළුවන් මේ තල රූපය ඍජු කෝණාශ්‍ර දෙකකට වෙන් කරගන්න. මම මේ කොටසට දානවා එක කොටස කියලා, මම මේ කොටසට දානවා දෙක කොටස කියලා. දැන් අපි බලමු මෙන්න මේ එක කොටස. එක කොටස කියලා කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ සංයුක්ත තල රූපය අපි මේ වගේ කොටස් දෙකකට බෙදලා 1යි 2යි කියලා දාගන්නවා. ඊට පස්සේ එක කොටසේ වර්ගඵලය ඉස්සර වෙලා හොයමු. එක කොටසේ වර්ගඵලය හොයන්නේ මෙයා ඍජු කෝණාශ්‍රයක් හින්දා දිග ගුණ කිරීම පළල. එතකොට මෙයාගේ දිග අපි හොයා ගන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර 3යි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර 2ක් තියෙනවා. මේ ටික සෙන්ටිමීටර 3යි. එහෙනම් මෙයාගේ දිග මේ 2යි මේ 3යි එකතු කරාම 5යි. 5යි පළල 3යි කියලා ගන්න දීලා තියෙනවා. එහෙනම් උත්තරේ එන්නේ 5 වාරයක් 3 15යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. ඊට පස්සේ අපි බලමු දෙක කොටසේ වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා. දෙක කොටස කියන්නේ මේ කොටසනේ. මේ කොටසේ දිග සම්පූර්ණම දිග අපිට දීලා තියෙනවා 8යි කියලා. මෙන්න මේ දිග 3යිනේ. එහෙනම් මෙන්න මේ දිග 3යි. එහෙනම් 8ෙන් 3ක් අඩු කරාම මෙන්න මෙයාගේ දිග එනවා. මෙයාගේ විතරක් දිග 5යි සෙන්ටිමීටර. ඇයි මෙතන සම්පූර්ණම 8යි මෙන්න මෙතන 3යිනේ. මෙතනින් 3ක් අයින් වෙනවා. අපි බලන්න මේ කැලේ ඉන්න. මෙතන 5 සෙන්ටිමීටර මෙතන 2 සෙන්ටිමීටර. එතකොට දිග 5යි පළල 2යි 10යි සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා වර්ග සෙන්ටිමීටර. දැන් මුළු රූපයේ වර්ගඵලය අපි හොයන්න ඕනේ. මුළු රූපයේ වර්ගඵලය හොයන්න අපි කරන්නේ මේ දෙක එකතු කරනවා. 15ට එකතු කරන්න ඕනේ 10ක්. 15ට 10ක් එකතු කරාම 25යි. එහෙනම් මුළු රූපයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25යි කියලා එනවා. ප්‍රශ්න අංක 2 මේ T අකුරක් වගේ එකක් තියෙන්නේ. අපි මෙයාවත් දෙකකට වෙන් කරගමු. මම මෙන්න මෙහෙම වෙන් කරනවා. මෙයාට මම 1 කියලා දානවා. මෙයාට මම 2 කියලා දානවා. අපි බලමු එක කොටසේ වර්ගඵලය. එක කොටස කියලා අපි ගන්න මෙන්න මේ ප්‍රදේශය. බලමු දැන් එක කොටසේ වර්ගඵලය. මෙයාගේ දිග සෙන්ටිමීටර 7යි කියලා දීලා තියෙනවා. පළල සෙන්ටිමීටර 1යි කියලා දීලා තියෙනවා. එහෙනම් 7 වාරයක් එක 7යි වර්ග සෙන්ටිමීටර 7යි කියලා උත්තරයක් එනවා. බලමු දෙක කොටසේ වර්ගඵලය. දෙක කොටස කියලා කියන්නේ මෙන්න මෙයා. එතකොට මෙයාගේ දිග 5යි පළල සෙන්ටිමීටර 1යි. එතකොට දිග සෙන්ටිමීටර 5යි පළල සෙන්ටිමීටර 1යි 5 වාරයක් එක 5යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. එහෙනම් මුළු රූපයේ වර්ගඵලය බලන්න අපි මේ 7ට මේ 5ක් එකතු කරනවා. 7ට 5ක් එකතු කරාම 12යි කියලා එනවා වර්ග සෙන්ටිමීටර. රෝම ඉලක්කම් අංක 3 මේ සංයුක්ත තල රූපය අපිට දෙකකට බෙදා ගන්න අපහසුයි. මේකේ තියෙන රූප 3ක් එකතු වෙලා හැදිච්ච සංයුක්ත තල රූපයක්. එහෙනම් අපි මේව 3කට වෙන් කරගමු. මම මෙහෙම එක්කෙනෙක්ව වෙන් කරගන්නවා. මෙන්න මෙහෙම තව එක්කෙනෙක්ව වෙන් කරගන්නවා. දැන් අපිට මෙයා 1 කියලා දාන්න පුළුවන්, මෙයා 2 කියලා දාන්න පුළුවන්, මෙයා 3 කියලා දාන්න පුළුවන්. දැන් අපි හදන්න පටන් ගමු. මම ඉස්සර වෙලාම එක කොටස පොඩ්ඩක් ඔයාලට අඳුරු කරලා පෙන්නනවා. ඒකේට ඔයාලට අවබෝධ වෙනවා මොකද්ද මේ එක කොටස කියන්නේ කියලා. මෙන්න මේ කෑල්ල තමයි එක කොටස කියලා කියන්නේ. ඒ කෑල්ලේ දිග සෙන්ටිමීටර 5යි පළල සෙන්ටිමීටර 4යි කියලා දීලා තියෙනවා. එහෙනම් දිග 5යි පළල 4යි. ඒ කියන්නේ 5 වාරයක් 4 20යි වර්ග සෙන්ටිමීටර කියලා දෙනවා. ඊට පස්සේ දෙක කොටසේ වර්ගඵලය අපි බලමු. මෙන්න මේ තියෙන දෙක කොටසේ වර්ගඵලය. දෙක කොටසේ වර්ගඵලය හොයන්න අපි බලමු දෙක කොටසේ දිග හොයාගන්නේ කොහොමද කියලා. මේ සම්පූර්ණ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර 6ක්. එතකොට මේ දිග සෙන්ටිමීටර 4යි. එහෙනම් මේ දිගත් 4යිනේ.
එතකොට 6න් 4ක් ගියාම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට විතරක් දිග එනවා අපිට 2යි කියනවා. එතන ඉඳන් මෙතෙන්ට විතරක් අපිට දිග එනවා 2යි කියලා. එතකොට මෙතන මෙන්න මේ දුර සමානයිනේ මේ දුරට. එහෙනම් මෙතන 4යි නම් මෙතනත් 4යි. එහෙනම් 2යි 4යි 6යි. එහෙනම් මෙන්න මේ අපි අඳුරු කරගත්ත ඍජු දෙවෙනි ඍජු කෝණාශ්‍රයේ දිග එනවා සෙන්ටිමීටර 6යි කියලා. පළල බලමු. මේ ටිකම සෙන්ටිමීටර 5ක් පළලයි. මේ ටිකත් සෙන්ටිමීටර 5ක් පළලයිනේ. එතනින් 2ක් කියලා දීලා තිනවා මේ ටික. එහෙනම් මේ ටික සෙන්ටිමීටර 3යි. එහෙනම් පළල 3යි. 6 වාරයක් 3 18යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. ඊට පස්සේ 3 කොටසේ වර්ගඵලය. බලන්න මෙයාගේ දිග සෙන්ටිමීටර 4යි කියලා දීලා තියෙනවා. පළල සෙන්ටිමීටර 2යි කියලා දීලා තියෙනවා. එතකොට 4 වාරයක් 2 8යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. අපි බලමු මුළු රූපයේ වර්ගඵලය. අපි එකතු කරන්න ඕනේ 20ට එකතු කරන්න ඕනේ 18ක් ආයෙ එකතු කරන්න ඕනේ 8ක්. දැන් බලමු කීයද කියලා. 8යි 8යි 16යි 6 දැම්ම එකක් ඉතුරුයි. 1යි 2යි 3යි ඉතුරු 1යි 4යි වර්ග සෙන්ටිමීටර 46යි කියලා උත්තරයක් එනවා. ප්‍රශ්න අංක 2 මෙම දැක්වෙන රූපයේ වර්ගඵලය සොයන්න පරිමිතිය සොයන්න කියලා කියනවා. මෙන්න මේ රූපය අපි කොටස් වලට වෙන් කරගමු. මෙන්න මේ කෑල්ලට මම කියනවා 1 කියලා. මෙන්න මේ කෑල්ලට මම කියනවා 2 කියලා. මෙන්න මේ කෑල්ලට මම කියනවා 3 කියලා. දැන් ගාන හදන්න පටන් ගමු. එක කොටසේ වර්ගඵලය. බලමු. මෙන්න මෙතන සෙන්ටිමීටර් 2යි කියලා දීලා ඉරි කෑලි 2 ගානේ ගහලා තියෙනවා. එතන 2යි නම් මෙතනත් 2යි සෙන්ටිමීටර. එතකොට මෙතන 4යිනේ. මෙතන මේ තනි ඉරි කෑලි ගහලා තියෙන හැම තැනකම 4යි. එහෙනම් මෙතනත් 4යිනේ. එතන 4යි නම් මෙතනත් 4යි. මෙතන 2යිනේ. එහෙනම් මෙතනත් 2යි. දැන් අපිට පුළුවන් මෙයාගේ දිගයි පළලයි හොයාගන්න. මෙතන 4යි, මෙතන 2යි 6යි. 6යි 4යි 10යි. එහෙනම් එක කොටසේ දිග 10යි. පළල 2යි. එහෙනම් 10 වාරයක් 2 20යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. ඊට පස්සේ මෙන්න මේ උඩ කොටස. දෙක කොටසේ වර්ගඵලය. දෙක කොටසේ දිග. දෙක කොටසේ දිග බලන්න මේ ටික 3යි සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. එහෙනම් දිග 3යි සෙන්ටිමීටර. පළල මෙතන 2යි සෙන්ටිමීටරනේ. මෙතනත් එතකොට මෙතනත් ඉරි කෑලි දෙකක් ගහලා තියෙනවා. මෙතනත් ඉරි කෑලි දෙකක් ගහලා තියෙනවා. එතකොට මෙතන 2යි සෙන්ටිමීටර නම් මෙතනත් 2යි සෙන්ටිමීටර. එහෙනම් පළල 2යි සෙන්ටිමීටර. උත්තරේ එනවා 6යි වර්ග සෙන්ටිමීටර කියලා. 3 කොටසේ වර්ගඵලය. 3 කොටසේ වර්ගඵලය හොයන්නේ දිග. මෙයාගේ දිග මෙතන 3යිනේ. එහෙනම් මේ කතිර ලකුණු දාලා තියෙන හැම තැනකම 3යි. එහෙනම් මෙතනත් 3යිනේ. එතකොට මෙයාගේ දිග 3යි. පළල 2යි කියලා දීලා තියෙනවා. දැන් තියෙන්නේ හදන්න. 6යි වර්ග සෙන්ටිමීටර එයාගේ උත්තරේ. එතකොට මුළු රූපයේ වර්ගඵලය දැන් අපිට හොයන්න පුළුවන්. 20ට එකතු කරන්න ඕනේ 6ක් එකතු කරන්න ඕනේ 6ක්. එතකොට උත්තරේ එනවා 32යි වර්ග සෙන්ටිමීටර කියලා. රෝම ඉලක්කම් අංක 2 කියනවා පරිමිතිය හොයන්න. පරිමිතිය කියන්නේ වටයේ දිග. අපි දැන් මෙයාගේ වටයේ දිග හොයමු. මම මෙතනින් පටන් ගන්නම්. මෙතන 3යි. එකතු කිරීම මෙතන 2යි. මෙතන 3යි. මෙතන 4යි. මෙතන 2යි. හතරයි. තුනයි. දෙකයි.
එකතු කිරීම 3යි එකතු කිරීම 4යි එකතු කිරීම 2යි එකතු කිරීම 4යි. දැන් අපිට තියෙන්නේ මේ ටික ඔක්කොම එකතු කරන්න. එනවා සෙන්ටිමීටර 36යි කියලා. ප්‍රශ්න අංක 3 A රූපයේ හා B රූපයේ වර්ගඵල වෙන වෙනම සොයන්න. මෙන්න මේ රූප දෙකේ වර්ගඵල වෙන වෙනම සොයන්න. දැන් හොයමු. මේ රූපෙත් මට වෙන් කරගන්න පුළුවන් කෑලි දෙකකට. මේ කෑල්ල මම 1 කියලා දානවා. මේ කෑල්ල මම 2 කියලා දානවා. මෙන්න මේ කෑල්ල මම මේ පාටින් පාට කරනවා. අපි ඒකේ වර්ගඵලය හොයලා ඉමු. මෙයාගේ දිග දීලා තියෙනවා ගානේ 8යි. පළල සෙන්ටිමීටර 2යි. 8 වාරයක් 2 16යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. දෙක කොටසේ වර්ගඵලය මෙන්න අපේ තියෙනවා දෙක කොටස. දෙක කොටසේ වර්ගඵලය මේ දුර 8යි මේ දුර 6යි. එහෙනම් අපි දන්නවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ද දුර එන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ද දුරයි මෙතන ඉඳන් මෙතෙන්ද දුරයි දෙකේම එකතුව තමයි මෙයාට සමාන වෙන්නේ. මේ ටික 6යි නම් මේ ටික අනිවාර්යෙන් 2යි වෙන්න ඕනේ. මේ ටික 2යි. එතකොට මේ ඔක්කොම ටික 4යිනේ සෙන්ටිමීටර. මෙතන 2යි. එහෙනම් මෙතනත් 2යිනේ. එහෙනම් මේ පැත්තට එන්න ඕනේ 2යි සෙන්ටිමීටර. එතකොට මෙයා සමචතුරස්‍රයක්. දිගත් 2යි පළලත් 2යි. දෙවාරයක් 2 4යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. එහෙනම් මුළු රූපයේ වර්ගඵලය තමයි 16 එකතු කිරීම 4 සමානයි 20යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. බලමු දැන් B රූපයේ පරිමිතිය හොයලා. ඒකත් අපි කොටස් දෙකකට වෙන් කර ගන්න ඕනේ. වෙන් කරලා මෙයාට මම එක කොටස කියලා දානවා. මෙයාට මම දෙක කොටස කියලා දානවා. මේ එක කොටස අපි හොයලා ඉමු. එක කොටසේ වර්ගඵලය දිග දීලා තියෙනවා 8යි කියලා. පළල මෙන්න මෙහෙම තනි ඉරි කෑලි ගහලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මෙන්න මේ දෙවෙනි රූපයේ මෙන්න මෙතන 2යි කියලා දීලා තියෙනවනේ. එහෙනම් මේ 2 කියන එකේ තියෙන තනි ඉරි කෑලි හැමතැනකම ගහලා තියෙනවා. මෙයා 2යි නම් අනිවාර්යෙන් මෙයාත් 2යි. මෙයාත් 2යි. ඒ ඉරි කෑලි තියෙන හැමතැනකම 2 තමයි තියෙන්නේ. එතකොට මෙයාගේ දිග 8යි පළල 2යි. උත්තරේ එනවා 8 වාරයක් 2 16යි වර්ග සෙන්ටිමීටර කියලා. ඊට පස්සේ බලමු දෙක කොටසේ වර්ගඵලය. දෙක කොටස මෙයානේ. එතකොට එයාගේ දිග 2යි පළලත් 2යි. ඒතර උත්තරේ එනවා 4යි වර්ග සෙන්ටිමීටර කියලා. මුළු රූපයේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් 16ට 4ක් එකතු කරාම 20යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට උත්තරයක් එනවා. රෝමී ඉලක්කම් අංක 2 A රූපයේ වර්ගඵලය B රූපයේ වර්ගඵලයට සමාන වේද? ඔව්. රෝමී ඉලක්කම් අංක 2ට උත්තරේ ඔව් සමාන වේ. රෝමී ඉලක්කම් අංක 3 A හා B රූපවල පරිමිතිය වෙන වෙනම සොයන්න. දැන් අපි පරිමිතිය හොයමු. පරිමිතිය කියන්නේ වටේ දිග. වටේ දිග කියන්නේ මෙන්න මේ වටේ දිග තමයි පරිමිතිය කියලා කියන්නේ. අපි දැන් හොයමු. මෙන්න මේ දුර 8යි. මේ දුර 8යි මේ දුර 4යි. ඒකට එකතු කරන්න ඕනේ. එතකොට දැන් මෙන්න මේ දුරයි එකතු වුණාම 8ට සමානයිනේ. එතකොට මෙන්න මේ රේඛාව මම මෙහාට චුට්ටක් තල්ලු කරනවා. එතකොට මේ දුරයි කියන්නේ මේ දුරට සමානයිනේ. ඒක කිසිම වෙනසක් නැහැනේ. එතකොට මම මෙහෙම කඩේකට දාලා මේ පැත්තට දානවා 8 සෙන්ටිමීටර කියලා. එතකොට තව 8ක් එකතු කරන්න ඕනේ. මේ ටික 4යිනේ. එහෙනම් මෙන්න මේ දුරයි කියන්නේ 4යි. එහෙනම් මම මෙයාවත් මෙහෙම මේ රේඛාවත් ගිහිල්ලා මේ පොඩ්ඩක් තල්ලු කරලා මේ පැත්තට මේ රේඛාවම 4යි. එහෙනම් ආපහු 4 දාගන්නවා. දැන් අපි පරිමිතිය බලමු. 8යි 4යි 12යි 12යි 8යි 20යි 20යි 4යි 24යි. පරිමිතිය සෙන්ටිමීටර් 24යි. අපි බලමු B රූපයේ පරිමිතිය. B රූපයත් එහෙමමයි. මේ දිග දීලා තියෙනවා 8යි. එහෙනම් මේ පැත්තේ සෙන්ටිමීටර 8යි. මෙයා 2යිනේ. එහෙනම් දෙකක් එකතු කරනවා. මෙයා 1යිනේ. එහෙනම් තව එකකුත් එකතු කරනවා. මෙයා 2යිනේ. දෙකකුත් එකතු කරනවා. මෙයා 2යි. එහෙනම් එයාවත් එකතු කරනවා.
මෙයා 2යි. එහෙනම් අපි එයාවත් එකතු කරනවා. මේ මෙතන ඉඳලා මෙතෙන්ද දුර 7යි. එකත් එකතු කරනවා. මෙතන ඉඳලා මෙතෙන්ද දුර 2යි. දැන් බලමු ඔක්කොම එකතු කරලා සෙන්ටිමීටර 26යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 4 A හා B රූපවල පරිමිතිය සමාන වේද? නැත. ප්‍රශ්න අංක 4 රූපයේ දැක්වෙන බිම් කොටසේ වර්ගඵලය සොයන්න. අපිට තීරලා තියෙනවා මෙන්න මේම රූපයක් මෙන්න මේ රූපයේ වර්ගඵලය හොයන්න කියලා තමයි කියන්නේ. මේ බිම් කොටස අපිට පුළුවන් කෑලි 3කට කඩා ගන්න. මෙන්න මේ විදිහට මම එක කෑල්ලක් කඩනවා. මේ කොටසට මම 1 කියලා දානවා. මේ විදිහට මම තව කෑල්ලක් කඩනවා. මම මේ කොටසට 2 කියලා දාගන්නවා. අනිත් කොටසට මම 3 කියලා දාගන්නවා. දැන් අපි වෙන වෙනම එක කොටසේ වර්ගඵලයයි දෙක කොටසේ වර්ගඵලයයි තුන කොටසේ වර්ගඵලයයි හොයමු. මම ඉස්සර වෙලාම එක කොටසේ වර්ගඵලය හොයන්න මෙන්න මේ එක කොටස පොඩක් පාට කරගන්නවා ඔයාට පැහැදිලි වෙන්න. බලන්න එතකොට මෙයාගේ දිගයි පළලයි. මෙන්න දීලා තියෙනවා එයාගේ දිග මීටර 4යි. මේ දීලා තියෙන පළල මීටර 3යි. එහෙනම් දිග මීටර 4යි පළල මීටර 3යි. එහෙනම් මෙන්න මේ එක කියන කොටසේ වර්ගඵලය වර්ග මීටර 12යි කියලා උත්තරයක් එනවා. දැන් අපි බලමු දෙක කොටසේ වර්ගඵලය. ඔයාට පහසු වෙන්න මම දෙක කොටස මෙහෙම පාට කර ගන්නවා. දැන් බලන්න දෙක කොටසේ වර්ගඵලය දෙක කොටසේ දිග දීලා තියෙනවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ද මීටර 5යි කියලා. අපි පළල හොයා ගන්න ඕනේ. සම්පූර්ණ මූස මීටර 4යි මෙතන ඉඳන් මෙතෙන්ද මීටර 1යි. එහෙනම් මේ සම්පූර්ණ මූස මීටර 4යිනේ මේ පැත්ත 4යි නම් මේ පැත්තත් 4යි. එහෙනම් 4න් එකක් ගියාම 3යි. මට මෙන්න මේ දෙක කොටසේ පළල 3යි කියලා හදාගන්න පුළුවන් මීටර. එතකොට මෙයාගේ දිග මීටර 5යි පළල මීටර 3යි. උත්තරේ එනවා 5 වාරයක් 3 15යි වර්ග මීටර කියලා උත්තරයක් එනවා. දැන් බලමු අපි තුන කොටසේ වර්ගඵලය. තුන කොටස මෙන්න මේ විදිහට මම පාට කරගන්නවා ඔයාට ලේසි වෙන්න. දැන් බලමු තුන කොටසේ දිගයි පළලයි. තුන කොටසේ දිග අපිට මීටර 4යි කියලා දීලා තියෙනවා. පළල මීටර 3යි කියලා දීලා තියෙනවා. මේ පැත්තත් 4යි කියලා දීලා තියෙනවා. මේ කොටස විතරනේ 2යි කියලා දීලා තියෙන්නේ. එතකොට මෙතන සම්පූර්ණ මූස බලලා එහෙම හොයාගන්න පුළුවන්. ඇත්තටම අපිට දිගයි පළලයි ලේසියෙන්ම ගන්න පුළුවන් පැති දෙකක් තියෙනවා නම් ඒ පැති දෙකෙන් අරන් හදමු. දිග 4යි පළල 3යි. එහෙනම් දිග 4යි පළල 3යි. උත්තරේ එනවා 4 වාරයක් 3 12යි 12යි වර්ග මීටර කියලා. දැන් මුළු රූපේ වර්ගඵලය හොයමු. එක කොටසේ වර්ගඵලය 12යි, දෙක කොටසේ වර්ගඵලය 15යි, තුන කොටසේ වර්ගඵලය 12යි. දැන් මේ තුන් දෙනාව අපි එකතු කරමු. 12යි 15යි 27යි 27යි 12යි 39යි. උත්තරේ එනවා වර්ග මීටර 39යි කියලා. ප්‍රශ්න අංක 5 මීටර 6ක් දිග මීටර 4.5ක් පළල ඍජුකෝණාශ්‍රාකාර බිමක පිඟන්ගඩොල ඇතිවීමට යෝජිතය. මේ සඳහා පැත්තක් දිග සෙන්ටිමීටර් 30ක් වූ සමචතුරස්‍රාකාර පිඟන්ගඩොල් හා පැත්තක දිග සෙන්ටිමීටර් 40ක් වූ සමචතුරස්‍රාකාර පිඟන්ගඩොල් යන වර්ග දෙකෙන් සුදුසු වර්ගය තෝරාගත යුතුව ඇත. පිඟන්ගඩොලේ දාර එක් එක් බිත්තියට සමාන්තර වනසේ ඇතවීම කළ යුතුය. රෝම ඉලක්කම් අංක 1 පිඟන්ගඩොල් අපතේ නොයන පරිදි ඇතරීමට ඔබ තෝරා ගන්නා පිඟන්ගඩොල් වර්ගය නම් කරන්න. ඔබේ තේරීමට හේතුවද පැහැදිලි කරන්න. ඔබ තෝරාගත් වර්ගයෙන් අවශ්‍ය වන පිඟන්ගඩොල් ගණන සොයන්න කියලා කියනවා. ඉස්සෙල්ලා බලමු බිමේ වර්ගඵලය හොයලා බිමේ දිග මීටර 6යිලු පළල මීටර 4.5යිලු. එහෙනම් මේ මීටරනේ දීලා තියෙන්නේ. එතකොට අපි මේගොල්ලන්ව සෙන්ටිමීටර කරගෙන ගාන හැදුවා නම් අපිට ලේසියි. මීටර 6යි කියන්නේ සෙන්ටිමීටර 600. මීටර 4.5යි කියන්නේ සෙන්ටිමීටර 450යි. දැන් 600 450න් ගුණ කරලා බලන්න පැත්තක. එතකොට උත්තරේ එනවා වර්ග සෙන්ටිමීටර 2,70,000යි කියලා. දැන් මේ බිමේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2,70,000යි. ඊට පස්සේ කියනවා පැත්තක දිග 30ක් වූ සමචතුරස්‍රාකාර පිඟන්ගඩොලකුත් තියෙනවා. එහෙනම් තව පිඟන්ගඩොලක් තියෙනවලු පැත්තක දිග 40 වෙච්ච. අපි දෙකේම වර්ගඵලය හොයලා බලමු. 30 30න් ගුණ කරාම
900යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා එක පිඟන් ගඩොලක්. අනෙක් පිඟන් ගඩොල 1600යි කියලා එනවා වර්ග සෙන්ටිමීටර අනෙක් පිඟන් ගඩොල. දැන් අපෙන් අහනවා දිග සෙන්ටිමීටර් 30ක් වූ පිඟන් ගඩොල් ප්‍රමාණය කොච්චරක් ඕනේද කියලා. එහෙනම් බිමේ වර්ගඵලය 2,70,000යිනේ. එහෙනම් එක පිඟන් ගඩොලක වර්ගඵලය දිග සෙන්ටිමීටර් 30ක් වෙච්ච එක පිඟන් ගඩොලක වර්ගඵලය 900යි. එහෙනම් 2,70,900ෙන් බෙදන්න ඕනේ. අපි බෙදලා බලමු. 0.2 කැපෙනවා 2700 අපි 9ෙන් බෙදන්න ඕනේ. බෙදුවාම අපිට එනවා 300ක්. එහෙනම් පැත්තක දිග සෙන්ටිමීටර් 30ක් වූ පිඟන් ගඩොල් අපිට 300ක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ බලමු පැත්තක 40ක් වෙච්ච පිඟන් ගඩොල් කොච්චරක් ඕනද කියලා. 2,70,000 ලියලා එයාව බෙදන්න ඕනේ පැත්තක දිග සෙන්ටිමීටර් 40ක් වෙච්ච පිඟන් ගඩොලක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1600යි. එහෙනම් බෙදලා බලමු 168.75ක් කියලා උත්තරයක් එනවා. ගඩොල් අපතේ නොයන පරිදි ඇතරීමට තෝරා ගන්නවාද පිඟන් ගඩොල් වර්ගය නම් කරන්න. රෝම ඉලක්කම් අංක 1කින් අහන්නේ වර්ග සෙන්ටිමීටර 2,70,000ක් වූ බිම් ප්‍රමාණය තුල මෙන්න මේ සෙන්ටිමීටර් 30 පිඟන් ගඩොල් සහ සෙන්ටිමීටර් 40 පිඟන් ගඩොල් වලින් අපතේ යන්නේ නැතුව අතුරන්න නම් කොයි එකද අපි ගන්න ඕනේ කියලා. එතකොට පැත්තක දිග සෙන්ටිමීටර් 30ක් වෙච්ච පිඟන් ගඩොල් 300ක් ඕනේ. පැත්තක දිග සෙන්ටිමීටර් 40ක් වූ පිඟන් ගඩොල් 168.75ක් ඕනේ. එතකොට මේ දශම කියලා කියන්නේ භාගයක්නේ. එතකොට පිඟන් ගඩොල් භාග කඩෙන් ගන්න බෑ. එතකොට මෙන්න මේ සෙන්ටිමීටර් 40 පිඟන් ගඩොල් ගන්න ගියොත් අපිට අනිවාර්යයෙන්ම අපතේ යවන්න සිද්ධ වෙනවා ටිකක්. දැන් මෙයාගෙන් 7.5 ගන්නවා කියන්නේ 2.5ක් අපතේ යනවා. එතකොට අපතේ නොයන පරිදි අපිට ගන්න පුළුවන් පිඟන් ගඩොල් වර්ගය තමයි දිග සෙන්ටිමීටර් 30ක් වූ පිඟන් ගඩොල. දිග සෙන්ටිමීටර් 30ක් වූ පිඟන් ගඩොල තමයි අපිට ගන්න වෙන්නේ. රෝම ඉලක්කම් අංක 2 ඔබ තෝරාගත් වර්ගයෙන් අවශ්‍ය වන පිඟන් ගඩොල් ගණන සොයන්න. පිඟන් ගඩොල් 300ක් අවශ්‍ය වෙයි.